ඔයාට උමන ඇඳුම් ටික කියන්න. අක්කලාට උමන ටිකේ කොලේ ගත්තද? ගත්තද ඒ ටික? හරයි අපි ගිහලා අරන්. අනේ තාත්තා චූටි වෙලාවක් දෙන්න. ඇයි? විනාඩියක් දෙන්න. બોලෙන්නකෝ කිව්ව. තාත්තේ ඔව්. අර චූටි ළමයි ඉන්නෝනේ ඇඳුම් නැති. ඔව්. එයාලට මේ කැටේ බුදල දෙන්නකෝ ඇඳුමක් කරන්. ඇයි මගේ හතරම් පිටේ හිමි හිතෙන්නේ ඇයි? එයාලා පවුනිති. අනේ. හොඳයි. හොඳ මගේ අතරම් හොඳ පුතා. මගේ චූටි පුතා ගැතින් මෙන්න මේක බින්දින්නකෝ. බිම ගහලා බින්දින්න. හිමීට බිම ගහලා බින්දින්නකෝ. හිමීට බිම ගහලා බින්දින්න. බලන්නකෝ සල්ලි කොච්චර තියෙනවද කියලා. මගේ අතරම් පුතා ගොඩාක් පින්වන්තයි ඈ. සල්ලි ඔක්කොම එකතු කරන්නකෝ. තාත්තේ ඇයි එයාලා අර ළමයින්ට දුන්නේ නැත්තේ? රත්තරන් පුතේ මෙහෙම දෙයක් තියෙනවා. පුතේ සමහරක් කට්ටිය තිබුණට දන් දෙන්නේ නැහැ. දැන් මගේ පුතා වගේ කට්ටිය දන් දෙන්නේ නැහැ. එතකොට පුතේ යාලට ලැබීම අඩුයි. මගේ රත්තරන් පුතාට කොච්චර නැතු වුණත් මේ කැටේ කඩලා ළමයින්ට දෙන්නේ මගේ පුතා දන් දෙන්න කැමති හින්දානේ. ඒ නිසා මේ ආත්ම විතරක් නෙමෙයි මගේ රත්තරන් පුතාට හැම ආත්මෙම මෙහෙම දේවල් ලැබෙනවා. ඒ නිසා මගේ රත්තරන් පුතා හැමදාම මතක තියාගන්න මේ වගේ තියෙන ඕනම දෙයක් නැති බැරි කෙනෙක්ට දෙන්න. හොඳේ? මගේ රත්තරන් පුතා තමයි මේ අවුරුද්දේ හොඳම තෑග්ග මට දුන්නේ. ඔයාලට මම ගොඩාක් ආදරේ. තියෙන හැම දෙයක්ම අනිත් අයටත් දෙන්න මගේ රත්තරන් පුතේ හොඳේ.